මාසින්ද මේකේ තියෙන කබාට දැන් කොහොමද මේක ලයිට්ස් වැඩ කරන්නේ ඒ ලයිට්ස් මේ අපේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න channel එක subscribe කරලා තියාගන්න. හායි ඔන්න ටෙමු එකෙන් දාපු තුන්වෙනි ඕඩර් එක ඒ පාර්සල් එකත් ආවා. බලමු මොනවද තියෙන්නේ කියලා. ප්ලාස්ටික් ෆ්ලවර් වාස් එකක්. ඊට පස්සේ ඒකත් හොඳයි. හොඳට තිබ්බ ක්වොලිටි එක. මේ ෆ්ලවර් වාස් එකත් හොඳයි. හොඳට තිබුණා. මේ පාර දාපු ඔක්කොම වගේ ක්වොලිටි. කිසිම අවුලක් නැහැ. මම හොඳට බලලා දාලා තියෙනවා. හැබැයි මට මේ තෙමු එකෙන් දාපු ඔක්කොම වගේ හොඳ ඒවා ඇවිත් තිබුණා. එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඇත්තටම ගොඩක්. මේකත් හොඳයි. මේක අර කලින් පෙන්නුව වාස් එකේම පින්ක් කලර් එකෙන් ඕඩර් කළේ. ඒ තියෙන්නේ දෙකම ලස්සනයි ක්වොලිටි. කිසිම ප්‍රශ්නයක් නැහැ. 100 දෙන්න පුළුවන්. හරි. මේකත් ෆෝන් බෑක් කවර් එකක්. මේකත් හොඳයි. හොඳ ක්වොලිටි එකට තිබුණා. ඒ තියෙන්නේ ඒක ලස්සනයි. ඊට පස්සේ මේක මගේ අර මිනි ප්‍රින්ටර් එකට අවශ්‍ය බඩු වගේක්. ඊට පස්සේ මේ ෆේක් නේල්ස් ඒව නම් මොකට දැම්මද මන් දන්නේ. දැක්කම අසාවට දැම්මා. ඒවත් හොඳයි ක්වොලිටි. ඊට පස්සේ මේ මොකක්ද? මේ ලිප්ස්ටික් වගේක්. මේක ඇත්තට ටැබ්ලට්ස් වගේ. උනට ටැබ්ලට් නෙමෙයි මේක මේ ලිප්ස්ටික් වගේක්. පාට 10ක් තියෙන. ඒකත් හොඳයි. ඒකත් හොඳ ක්වොලිටි එකකට තිබුණා. ඊළඟට මොකද්ද මම දැම්මේ? මෙන්න මේක. මේක මොකද්ද? ලයිට් එකක් ඔක. ඒක අර මේ හඳ පළුවක් වගේ හඳක් වගේ ලස්සනට මේ කහපාට ලයිට් එකක් තියෙනවා. තියෙන එක රූම් ඩෙකොරේට් වලට වගේ ලස්සනයි. ඒකත් හොඳයි ක්වොලිටි. ඊට පස්සේ මම දැම්මා මිනි පර්ස් එකක්. ඒකත් මම හිතුව විදිහටම ලස්සනට තිබුණා. හොඳ ක්වොලිටි එකට තියෙනවා. ඊට පස්සේ මම අර බෑක් කවර් එකට මැච් වෙන තමයි මෙන්න මේ ඉයරින්ග්ස් දෙක දැම්මේ. ඒක නම් හිතුවට වඩා චුට්ටක් ලොකුයි. මම හිතුවේ ඒක අර චුට්ටක් පොඩි දෙකක් කියලා. ඒක හිතුවට වඩා ලොකුයි. ඊට පස්සේ මෙන්න මේ කොළවැල. ඒකත් ඉතින් අවුලක් නැහැ. හොඳට තිබුණා. අර ඒ කලින් පෙන්නුවේ ලිප් අර කියුටෙක්ස් අලවන්නේ මොනවද ෆේක් නේල්ස් අලවන එකක්. මේ තියෙන්නේ නයිට් ඩ්‍රෙස් එකක්. මේක මං හිතුවට වඩා ක්වොලිටි. හැබැයි ටිකක් අර ෂෝට්. නමුත් මේ ලස්සනයි. good. මේක නම් හිතුවට වඩා ඉක්මනට ආවා. හොඳද? මම හිතුවේ නෙමෙයි කඩේ කියලාද. ඇවිල්ලා අප්‍රේල් 12. මාසින්ද මේකේ තියෙන කබාට දැන් හැමදාම අපි අපිටනේ දැම්මේ තියෙන කබාට දැම්ම බලන්න. බලන්න. එයා හැමකමට මේක බලන්නට ඉන්න බෑනේ. ඒ සමාන්‍ය දිගන්න තමයි. කියුට් ඒක කියුට්. තියෙනවා. මේක මේ ඉස්සරහින් චූටි මෙන්න එකක් තිබුණා. ඒක බැරි පෝ කියලා. ඒක තියෙනවා. එතන ගහන්න තියෙන එක. කියුට් මේක. පස්සේ ගන්න. අයිනේ මට මේකේ ප්‍රයිස් නම් ඇත්තටම මතක නැහැ. මේ හිතුවට වඩා ඉක්මනට අද ඇවිල්ලා මේක. මේක නම් ලොකු වැඩිවද මන්ද යාට. ඒ හතරම එකට තිබුණ සෙට් එකේ. ෂූස් දෙක ඇති වෙච්ච හිතේ. කොහොමද මේක ලයිට්ස් වැඩ කරන්නේ? ඒ ලයිට්ස් මේ ලයිට්ස් තියෙනවා මේක. මම හිතන්නේ දැම්මට පස්සේ හරියනවා ඇත්තේ. බලමු. හරි දානකට පස්සේ
ඒත් වැඩ. මම බය වුණා මේක මේ ලයිට්ස් පත්තු වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේක වැඩ කරනවා. දැන් හරි I'm so happy. මෙන්න මේක විතරයි. ඒක මට මේ අයිලයිනර් එක. ඒ හැරෙනාම අනිත් ඔක්කොම බබාට දෙන්න. මොකද පාර්සල් ආවම හැමදාම දිගාරිනුත් එයා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඉතින් එයාට දැම්ම මෙපාර මේ පාර්සල් එක සෙට් එකක් න. හැබැයි දැන් එයා නිදි මම මේක ඕපන් කරද්දි. ඒ ඉතින් හැරුණාට පස්සේ මේ ටික ආයෙ මම බෑග් එකකට දාලා පොඩ්ඩක් දිගාරලා බලන මගේ හදිසියට මම මේක දැන් ඕපන් කරේ. ඒක මෙන්න සකල් කරගන්න. මගේ හදිසියට මම ඒක ඕපන් කරා බලන්න. මට ඇත්තටම බලන්න ඕනේ මේ ෂූස් දෙක වැඩ කරනවද කියලා මේ ලයිට්ස්. බබා හැදලා ඉන්නේ. දීලා බලමු පැක. මේ ඔයාට පාර්සලයක් ඇවිත්.